කාන්තාවකගේ ඔසප් චක්‍රයේ සරු කාලය තීරණය කිරීම. කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය තුළ ප්‍රශස්ත ලෙස ශුක්‍රාණු පැය 72ක එනම් දින 3ක කාලයක් ජීවත්ව සිටී. ඩිම්බකෝෂයෙන් පිටවන ඩිම්බය සංසේචනය සඳහා පැය 24ක පමණ කාලයක් ජීවත්ව පවතී. එම නිසා සරු කාලය දල වශයෙන් දින 4ක් පමණ වන අතර එය ඩිම්බය පිටවන දිනට දින 3කට පෙර ආරම්භ වී දිනකට පසුව අවසන් වේ. ඔසප් චක්‍රයේ එනම් ආර්තව චක්‍රය පළමු දිනය ඔසප් වීම ආරම්භ වන දිනය වන අතර අවසාන දිනය නැවත ඊළඟ චක්‍රයේ ඔසප් වීම ආරම්භ වන දිනයට පෙර දිනයයි. මෙය ඔසප් චක්‍රයේ දිග ලෙස සලකනු ලබයි. මෙම සංඛ්‍යාවෙන් ඔබ ඩිම්බ මෝචනය කරන ආසන්න දිනය තීරණය කිරීම සඳහා ඔබේ චක්‍රයේ අවසානයේ සිට දින 14ක් අඩු කරන්න. උදාහරණයක් ලෙස කාන්තාවකට දින 28ක ඔසප් චක්‍රයක් තිබේ නම් ඇගේ ඩිම්බකෝෂයෙන් ඇගේ ඔසප් චක්‍රයේ 14 වන දින ඩිම්බ පිටවීම සිදුවේ. ඒ කියන්නේ දින 28න් දින 14ක් අඩු කරාම 14ක් එනවා. එනම් 14 වෙනි දිනේ. එම නිසා සරු කාලය චක්‍රයේ 11 වන දින සිට 15 වන දින දක්වා වේ. එබැවින් ඔසප් චක්‍රයේ 14 වන දින පිටවන ඩිම්බය සමග ඔසප් චක්‍රයේ 11 15 වන දින දක්වා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුල් වන ශුක්‍රාණුවක් සමග සංසේචනය සිදුවිය හැක. නමුත් ඔබ දරුවෙකු බලාපොරොත්තු වෙනවා නම් සතියකට දින 2-3ක්වත් ලිංගිකව එකතු වීම අවශ්‍ය වේ. පහතින් දැක්වෙන්නේ ඔසප් වීම දින 28කට වරක් සිදුවන කාන්තාවකගේ සරු කාලය තීරණය කිරීමට පහසු සුදුසු චාට් එකක්.